අපි ලුණු ගේන්න දුන්නේ ලුණු හිගේ නිසා. අද වෙනකොට අපි දන්නවා ලුණු ලංකාවට රුපියල් 40ක බද්දක් සහිතව ඉන්දියාවෙන් ඉඳන් ඇවිල්ලා ලුණු බාන්නේ කිලෝග්‍රෑම් එකක් රුපියල් 77යි. අපි 80යි කියමුකෝ. එතකොට සාමාන්‍ය තොග වෙළඳාමේදී 10%ක 15ක 20ක ලාභයක් තිබුණාට වඩා ලාභ තියන්නේ නැහැ. හැබැයි මේ හිගයාද ජාවාරම් බවට පත් කරගන්න ආනයනකරුවන් උත්සාහ කරනවා. මම ආනයනකරුවන්ට දැනුම් දුන්නා. ඒකේ සංගම් වලට දැනුම් දුන්නා. මේ වැඩේ කරන්න ලෑස්ති වෙන්න එපා. හැමෝත් අපි උපරිම සිල්ලර මිලක් යොදවනවා. ලුණු කිලෝ එකක් රුපියල් 80කට ගෙනල්ලා 250ට විකුණන්න ලෑස්ති වෙන්න එපා. රුපියල් 100ට 120ට අතර ලුණු කිලෝ එකක් විකුණ ගත්තාම ඇති. ඒ නිසා මේක මේ හිගේ නිසා බඩු ගේන්න දුන්නා මිස ඕගොල්ලන්ට අතිරික්ත ලාභ හොයන්න බඩු ගේන්න දුන්නා නෙමෙයි කියන කාරණේ අපි ආනයනකරුවන්ට තාම තදින් දැනුම් දෙනවා. එහෙම නොවෙනවා නම් මේ සතිය තුල උපරිම සිල්ලර මිලක් පැනවීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න අපි මැදිහත් වෙනවා. ලුණු වලින් අමතර ලාභ හොයන්න ලෑස්ති වෙන්න එපා. සාධාරණ ලාභයක් ලබන්න හිගය ඔබට අමතර ලාභ ලබන තැන බවට පත් කරගන්න එපා කියන කාරණේට අපි බොහොම පැහැදිලිව කියනවා. මෙට්‍රික් ටන් 268000ක් ලංකාවට ගේන්න අවසර ගන්න තියෙනවා ෆුඩ් කන්ට්‍රෝල් එකේ. ඒ නිසා දෛනිකව දැන් ලුණු වෙනවා. 10 වෙනිදා වෙනකොට විශාල ලුණු තොගයක් ලංකාවට එන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි ඒ 268000ක් ගත්ත අය ලුණු ගේන්න හදනකොට ඒ හැමෝම හිතනවා නම් ඒකෙන් අමතර ලාභ ලබන අපි කිසිසේත් ඒකට දෙන්නේ නැහැ කියන කාරණේ අපි සඳහන් කරනවා.